හයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. ඉතින් මාස 6කට වගේ ගොඩක් කාලයකට පස්සේ ආයෙත් vlog එකක් කරන්න ඕනේ කියලා හිතුණා. ටික කාලෙ මම නැවැත්තුවා vlogs කරන. ඉතින් ගොඩක් අය අහලත් තිබ්බයි vlogs ගේන්නේ නැත්තේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඉතින් අද මම කියන්නම් ඇයි මම vlogs කරන්න එක නැවැත්තුවේ මොකද්ද උනේ කියලා. නම් වීඩියෝ එකත් එක්ක ඉස්සරහට ඉන්න. ඩේ vlog එකක් කරන්නට හිතලා හිතුණා පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මම මේ මාසයි මට මොකද උනේ මොකක්ද ප්‍රශ්න විසඳගත්ත කොහොමද ඉතින් මගේ එක්ස්පීරියන්ස් ජපාන් ඇවිල්ලා මම අවුරුද්දක් වෙනවා. ඉතින් ඒ අවුරුද්දයි ඉතින් ඒ අවුරුද්දක කාලය ඇතුළත මම ප්‍රශ්න විසඳගත්තේ මම කොහොමද? ඉතින් ඒවත් ඔයාලත් එක්ක කතා කරන්න කියලා හිතුණා. හිතනවා ඉතින් ඒක අර අලුතෙන් එන්නේ ඉන්න අයට හරි වැදගත් වෙයි කියලා. එහෙනම් ඉස්සෙල්ලා මම කියන්නම් මම vlogs කරන එක නැවැත්තුවයි කියලා. මම අලුත් ජොබ් එකකට ආවා. ඉතින් ඒකින්ද පොඩ්ඩක් අර ඒකේ වැඩත් එක්කලා ටයිම් මැනේජ් කරගන්න බැරි වුණා. ඉතින් ගෙදර වැඩයි, ඉස්කෝලේ වැඩයි, ජොබ් එකේ වැඩයි. ඒ අතරතුර vlog එකක් ගන්න වෙලාවක් හම්බුනේ නැහැ. පොඩි වෙලාවක් හරි තිබ්බත් අර ඒක ඉතින් මහන්සි හින්දා vlog එකක් ගන්න හිතුනේම නැහැ. ඒ හින්දා ටික කාලයකට නැවැත්තුවා. ඊට පස්සේ දැන් ආයෙ හිතුණා ඉතින් කොහොම හරි කරන්න ඕනේ, ආයෙත් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මම හිතනවා දැන් ආයෙ අද ඉඳන් කොහොම හරි සති දෙකක් හරි අප්ලෝඩ් කරන්න. බලමු ඉස්සරහට ඉතින් මං කිව්වට කරෙත් දන්නෙත් නැහැ. කොහොම හරි try එකක් දෙන්නම්. ගොඩක් අය මෙසේජ් දාලා තහලා තිබ්බ ඇයි අක්කේ vlogs ගේන්නේ නැත්තේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? නිතරම ගොඩක් අය මෙසේජ් දාලා අහලා තිබ්බා ඉතින්. මට පුළුවන් මම reply කරා ගොඩක් අය ඒත් අහලා තිබ්බා එන්න ඒජන්සි මනම් ඔය එන්න විදිහ ගැන ප්‍රශ්න එහෙම අහලා තිබ්බා. ඒවට මම පුළුවන් reply කරාවා. ඉතින් මං ගැන හොයලා බලපු හැමෝටම thank you so much. ඉතින් අලුත් ජොබ් එක ගැන කිව්වොත් ඒකේ මට රෑත් වැඩ තියෙන රෑ 12 ඉඳන් පාන්දර 4 5 වෙනකන් වැඩ. ඊට පස්සේ ඉතින් උදේ 4 යනවා ඉස්කෝලේ. මම මෙන්න පැත්තක දැන් ඉන්නේ. ඒ හින්දා මට යන්නත් මේ වෙලාවක් යන නිසා 4 විතර මං ගෙදරින් යනවා. මම මේ ඉස්කෝල පටන් ගන්නවා. ඉතින් ඒ හින්දා නිදා ගන්න වෙලාවක් නැහැ. ඉස්කෝල ඉවරලත් මං කෙලින්ම යන්නේ වැඩට. වැඩ ඉවරලා තමයි ගෙදර එන්නේ. ඊට පස්සේ ඉතින් පැය 4ක් 5ක් තමයි නිදා ගන්න තියෙන්නේ. ඒ වෙලාවෙ ඉතින් ගෙදර ඇවිත් උයලා උෂ්කක් දාලා ඉතින් නිදා ගන්නවා ආයෙත් වැඩට යනවා. ඒ නිසා ඉතින් අර පොඩ්ඩක් වෙලා මදි. ඉතින් දැන් මේ දවස් ටික ගෝල්ඩන් වීක් එකනේ. ඒ හින්දා වෙලාව ඉතින් තියෙනවා නිවාඩුවක්. ඒ නිසා හිතුණා ඉතින් කොහොමද vlog එකක් කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඔය හේතුකින් තමයි මට vlogs ගේන්න බැරි වුණේ. ඉතින් ඒකට සෝරි. අපි දැන් කතා කරමු ජපානයේ එක හොඳයිද දෙයක් කරගන්න පුළුවන්ද කියන්නේ. ගොඩක් අය අහනවා මැසේජ් දාලා කමෙන්ට් කරලා. ඉතින් ජපාන්ෙන් ආවම දෙයක් කරගන්න පුළුවන්ද? ගොඩක් අය කියන විතරක් නැහැ කියලා. ඉතින් ඒවට උත්තර දෙන්න මම අද ආවේ. කියන්නේ අර මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අනිත් අය දාලා නම් මම දන්නේ නැහැ. හැබැයි මගේවත් එක්ක මට පුළුවන් විදිහට මම කියන්නම්. ඉතින් ඒක එක එක්කිනාට වෙනස්. ඉතින් මේක මගේ එක්ස්පීරියන්ස් එකකින්ද මම කියන්නේ. අනිත් අයගේ එක්ස්පීරියන්ස් එක්ක යාලා හිතනවා ඇති මටත් වඩා වෙනස් විදිහකට. ඉතින් ඒක ඉතින් ඔයාලා තීරණය කරන්න. ඔයාලගේ විදිහත් අනුව ඔයාලගේ කැපවීම අනුව ඔයාලට මහන්සි වෙන්න පුළුවන් විදිහ අනුව ඉතින් අපි එහෙනම් පටන් ගමු. ඉතින් මම ජපාන් ආපු ගැන කලින් vlog එකක් දාලා තියෙනවා. ඒ නිසා මම ආයෙ ගැන කතා කරන්නේ නැහැ. ඒක බලුන තේ ගිහින් බලන්න. ඉතින් හැම දෙයකම අර නෙගටිව් පොසිටිව් කියලා දෙපැත්තක් තියෙනවා. ඒ හින්දා අපි ඉස්සෙල්ලා පොසිටිව් පැත්ත ගැන කතා කරගනිමු. ජපාන් වල මම මොනවද මට ලැබුණු පොසිටිව් දේවල් කියලා අපි ඉස්සෙල්ලා කතා කරමු. ඉස්සෙල්ලාම ඔයාලා හැමෝම දන්නා මම ජපාන් ආවේ තනියෙන්. කියන්නේ කිසිම යාළුවෙක් එක්කවත් නෙමෙයි මම තනියෙන් ආවේ. තනියෙන් ගොඩක් දේවල් කරගත්තින් පස්සේ යාළුවෝ උදව් කරා. ඒවත් ඉතින් මම කලින් කියලා දෙනවා. ඉතින් ගෑල්ලාම එක්ක විදිහට තනියෙන් රටකට ඇවිල්ලා තනියෙන් තමන්ගේ දේවල් කරගන්නවා කියන්නේ ඇත්තටම මම හිතනවා එයා ගොඩක් ස්ට්‍රෝං කියලා. ඉතින් අර හැමෝටම මේක බෑ. ඉතින් කවුරු කියනවා රටකට ගිහිල්ලා මේ තනියෙන් ඔය දේවල් කරගන්නවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් ඒ ගිහිල්ලා ඉන්න කෙනා තමයි දන්නේ ඒක මොන වගේ කට්ටක්ද කොච්චර මහන්සියක් වෙන්න ඕනේද පවුලයෙන් ඈත්ලා හැමෝගෙම ඈත්ලා තනියෙන් ඇවිල්ලා මේ දේවල් කරගන්න හැමදේම දරා ගන්නවා කියන්නේ ඉතින් ඇත්තටම ලොකු දෙයක්. ඉතින් මම රට ආපු නිසා තමයි මම ඇත්තට මේ දේවල් පුරුදුනේ. නැත්තම් ලංකාවට යනවා ඉතින් දැන් අම්මලා අපිට හැමදේම කරලා දෙනවා. එතකොට ඉතින් අර එයාලත් එක්කම ඉන්න එයාලා අපි හැමදේම කරලා දෙන්නේ. තනියෙන් ඉතින් අර දෙයක් කරගන්න බලන්නේ නැහැ. ඉතින් මම හිතන රට ආපු නිසා තමයි මම මෙච්චර හැමදේම දරාගෙන තනියෙන් කරගන්නේ.
ඒ වගේම තමයි සැලරි එක ගැන කතා කරොත් එහෙම දැන් ලංකාවේ හිටියා නම් අපි ඉතින් ওই මොකක් හරි ජොබ් එකක් කරයි. හැබැයි කරාට මෙහෙ තරම් සැලරි එකක් ගන්න නැති වෙයි. දැන් අපි ස්ටුඩන්ට් කාලේ වුණත් සාමාන්‍ය සැලරි එකක් ගන්නවනේ. පැයට 1400 500 නේ ගෙවනවනේ. එතකොට ඉතින් සාමාන්‍ය සැලරි එකක් ගන්නවා. අපි ඉතින් ඒ ලංකාවේ හිටියා නම් එච්චර සැලරි එකක් අපිට ගන්න වෙන්නේ නැහැ. මම දන්නවා මට නම් හැබැයි ගන්න බැරි වෙයි කියන්න බෑ. ඉතින් සමහරට ඉතින් හොඳට මහන්සිනොත් පුළුවන් වෙයි. මම බෑ කියන්න රට දැන් මේක බලලා හැමෝම හිතන්න එපා රට ආපු නිසා තමයි මේ සල්ලි හොයන්න පුළුවන් ලංකාවේ ඉන්න නම් දෙයක් කරගන්න බෑ කියලා එහෙම එකක් නැහැ. ඒක එක එකනක් විදිහනවා ඉතින් දැන් ලංකාවේ ඉන්නව නම් ඉතින් සමහරු අපිට සල්ලි හොයනා ඉන්නවනේ. නැතුව නෙමෙයි ඉතින් ඉන්නවා. මම නෑ කියන්නේ මං කියන්නේ මම හිටියා නම් මම එච්චර එහෙම සැලරියක් හොයන්නේ නැති වෙයි. ඉතින් මං හිතනවා ජපාන් ආපු නිසා තමයි මට එහෙම හරි සැලරි එකක් මෙච්චර ගාණක් මට හම්බ වෙන්නේ. ඉතින් ඒක අර ඉතුරුවක් කරන්න අමාරුයි. ඉතින් අර වියදම් ගන්න නිසා. ඉතින් ඒක මං හිතනවා ජපාන් ආපු නිසා තමයි මට ලැබිච්ච දෙයක් කියලා. එතකොට ඒ වගේම අපි දැන් සැලරි එකක් ගත්තාම මං ඇත්තටම ගෙදරට හැම මාසෙම පොඩි ගාණක් කොලයක් කරලා මං දානවා. ඒ කියන්නේ මං කැමති මං හොයන සල්ලි වලින් මම වගේම කියන්නේ මම ගණන් හිතනවා. ඉතින් මං ගණත් මට වියදම් කරනවා. ඒ වගේම මං කැමති මං ආදරය කරන වෙන මම පවුලේ වෙන වෙනුත් මම පොඩි හරි දෙයක් කරනවා. එතකොට ඒකෙන් අර මට සතුටුයි මමනේ සල්ලි හොයන්නේ. මගේ සල්ලි වලින් එයාලා සතුටු වෙනවා නම් ඉතින් ඇත්ත නතුරුයි. ඒකෙන් ඔච්චර කළා අපිව බලාගත්ත අම්මලා තාත්තලා. එයාලා අපිට හැමදේම කරලා දුන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් නේ එයාලා බලාගන්න නැත්නම් එතකොට ඒකත් සතුටක්. ඉතින් මං හිතනවා රට ආපු නිසා තමයි මට ඒ දේවල් කරගන්න පුළුවන් උනේ. හිතුවරත් වඩා ඉතින් ලංකාවේ ඉන්නවා නම් අපි ඇත්තටම රෑ 12ට ඔයවත් යන්නේ නැහැ නේ. ඉතින් නේ 6 7 වෙද්දි ගෙදර රෑ 30 එහෙම ගමන් බිමන් අඩුයි. ඇත්තටම ලංකාවේ ඉන්න නම් අම්මලා යවන්නෙත් නැහැ. නැතත් අපි ඉතින් අර එහෙම රෑ 30 කොහොමවත් යන්නේ ඇත්තටම බයයි. ගෙදරියත් අපි බයෙන් දොරවල් ලොක් කරන් එහෙම බයෙන් ඉන්නේ. ඉතින් මෙහි යතින් බලලා දැන් තනියෙන් ඉන්නකොටත් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගෑල් ළමයින්ට ඇත්තටම අවුලක් නැහැ. සේෆ්ටි එක තියෙනවා. ඉතින් ඉඳලා හිටලා ඉතින් පොඩ්ඩක් ට්‍රැක් මිනිස්සු ඉන්නවනේ. එතකොට ඉතින් පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒත් කලාතුරකින් ඒ වගේ ගොඩක් ඇත්තටම අඩුයි. ඉතින් මම හිතනවා ලංකාවට වඩා මේ සේෆ්ටි එක ගොඩක් හොඳයි කියලා. ඊට පස්සේ මේ වෙද එක ගැන කතා කරමු. ඉතින් ඇත්තටම දැන් නම් යන්නේ ස්ප්‍රින් එක. ඉතින් ඒක නම් ඇත්තටම අවුලක් නැහැ. සීතලයි රස්නේ දෙකම පොඩ්ඩක් අද හරිය තියෙනවා බැලන්ස් එකේ. ඉතින් මේ සීසන් 4ක් තියෙනවා. ස්ප්‍රින් එකයි, සමර් එකයි, ඕටම් එකයි, වින්ටර් එකයි. ඉතින් ඒ හතරම මම දැන් ඒ හතරෙම මට එක්ස්පීරියන්ස් තියෙනවා. හතරෙම මම කොහොමද හිටියන්නේ. ඉතින් මම දන්නවා ඒක දැන් වෙනස් වෙද්දි කොහොමද කියලා. මේ ලංකාවට නම් අපිට එච්චර එහෙම හරි ඍතු වෙනස් වෙනකොට ලොකු මේකක් නැහැනේ. ඒත් මේ මිනිස්සු එක එක ඍතුවෙන් ඍතුවට වෙනස් වෙනකොට ඒ විදිහට හැඩ ගහනවා. හැමදේම වෙනස් කර ගන්නවා. සැරසිරිද අඩුම රෙස්ටොරන්ට් එකකට යනකොට ඒ වගේ තියෙන කැම්බීම් පවා වෙනස් වෙනවා. ඉතින් ඒ අදාළ කාලය අනුව ඉතින් ඒකත් ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ හැම රටකම නැහැ නේද? හිම වැටෙන්නේ නැහැ. දැන් අත්තර හිම වැටෙන කාලෙම සීතල වැඩි දරා ගන්න බෑ. ඒත් හරි ලස්සනයි. ඉතින් අපි ෆස්ට් එක්ස්පීරියන්ස් එක මගේ. ඉතින් ජපානයේ එහෙම අර වෙනස් වෙනකොට හරි ලස්සන මාස 6ක් රස්නේ මාස 6 සීතලයි. දැන් අපි ටිකක් නෙගටිව් දේවල් ගැන කතා කරමු. පොසිටිව් දේවල් තාම ඉවර නැහැ. ඉතින් මගේ ඔළුවේ තිබුණ ටික මම කිව්වා. තව දේවල් තියෙනවා. මම මතක් වුණොත් කියන්නම්. ඉතින් දැන් නෙගටිව් දේවල් චුට්ටක් කතා කරමු. ඉස්සෙල්ලාම ගත්තොත් දැන් මේ අපි අමුතුම භාෂාවක් වෙනස්ම සංස්කෘතියක අපි ජීවත් වෙන්නේ. එතකොට ලංකාවේ ඉන්නවා නම් ඉංග්‍රීසි පොඩ්ඩක් පාවිච්චි කරනවා. දැන් ජපානයේත් ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නැතුව නෙමෙයි. හැබැයි ටිකක් අඩුයි. දැන් මුල් කාලේ භාෂා කතා කරනකොට ගොඩාක් රසරණු දැන් තියෙනවා. ඒත් එක දැන් බලද්දී පොඩි හරි දියුණුවක් තියෙනවා. දැන් ඉතින් මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. ඒක අර ටිකක් කාලයක් ඇද්දී ඉතින් කතා බහ කරද්දී හැමතිස්සෙම ජපාන් වචන ඇහෙනකොට මේ දේවල් හරියනවා. ඉතින් උන් දවස්වල හැමෝටම එහෙම තමයි. මටත් එහෙමයි කතා කරන්න බැරුව ඉතින් පොඩ්ඩක් ප්‍රශ්න වුණා. ඉතින් ඒක ටිකක් කල් ගියාම හරියනවා. ඊළඟට ජොබ් ගැන කතා කරොත් මම ලංකාවේ ඉඳි නම් එක ජොබ් එකක්වත් කරලා නැහැ. ෆස්ට් එක්ස්පීරියන්ස් එක මෙහි ආවට පස්සේ තමයි පළවෙනි ජොබ් එක මම කරේ. එතකොට අර ජොබ් එකක් කරන්න නැතුව ගෙදර ඉඳලා දැන් මෙහි ජොබ් එකක් කරලා තියෙන චුට්ටක් අමාරුයි මහන්සිය වැඩි. ඒතකොට ගොඩක් දැනෙනවා වැඩි. ඉතින් ගෙදර හිටියනම් මේ දෙන දෙයක් කාඩිය නම් හොඳයි කියලා හිතනවා. ඒ ඉතින් දෙයක් සල්ලියෙන් පඩියම් අතර ගත්තාම ඉතින් පොඩ්ඩක් ආයෙ ගැම්මක් එනවා. ආයෙ වැඩ කරන්න ඕනේ හිතනවා. එතකොට ඉතින් ඒ ගාණක් නැති වෙනවා. ඉතින් අපි අර පොඩි කැපකිරීම කරන්න එපා. නේ ටිකක් කල් ගියාට පස්සේ හුරු වුණා. ඔය කොන්ද ගැක්කුම් මට තාම තියෙනවා. කොන්ද ගැක්කුම් මේ අතත් මගේ මේ පේනවනේ පිච්චිලා හරිද? ඔය වගේ දේවල් වෙනවා ඉතින්.
කේක ලෙඩ එනවා. ඉතින් මේ කොණ්ඩ යන ඔය වගේ ප්‍රශ්න සෑහෙන්න එනවා. ඒවට ඉතින් කොහොම හරි ඒවත් විසඳගෙන වැඩ ටිකත් කරගෙන යන්න ඕන. නැත්නම් ඉතින් අනේ මට බෑ මේ අමාරුයි කියලා මේක අතාරින්න පුළුවන් දෙයක් නෙමෙයි. අල්ලගත්ත එක කොහොම අල්ලන් හාන්සලා ඉස්සරට කරන් යන්න ඕන. ඉතින් මේ වැඩ කරන තැන්වල ඒ ස්ටාෆ් එකයි ගත්තත් දැන් මම ටික තැන් වැඩ කරන ගොඩක් දැන් ජොබ් 4ක් විතර මම වෙනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් එක බලද්දි හැමෝම හොඳ නැහැ. ඉතින් ගොඩක් අය අපේම වැඩ ගන්න බලනවා. අර අපි දැන් දේශික වෙන මොනවත් නේ. එතකොට අපි මෙන්නටකන ඉන්නේ. එතකොට එහෙම වුණාමත් අර පොඩ්ඩක් පොඩි කැපිලි හරිය මෙහෙ තියෙනව නැතුව නෙමෙයි. ලංකාවේ ආගෙන නම් එහෙම දැන් වැඩ කරපු තැන්වල ලංකාවේ හම්බෙච්ච අය නම් ඇත්තටම හොඳයි. ඔය නේපාල හරිය මේ රටවල කට්ටියත් හම්බෙලා තියෙන. එයාලගෙත් ගොඩක් අය හොඳයි. ඉතින් ඒත් ටිකක් ආරෙම මෙහෙන් ඉන්නවනේ. අර එක එක මිනිස්සු අපුරු මිනිස්සු ඉන්නවනේ. එහෙම අයත් ඉන්නවා. ඒතර ජපාන් අය බලුවොත් එහෙම මාරම හොඳ මිනිස්සු නේ. කියන්නේ අපි පොඩි දෙයක් කරත් එයාලා අග වෙනවා. දැන් ලංකාවේ ඇත්තටම බැලුවොත් මේ ලංකාවට වඩා දැන් මම මේකේ පොසිටිව් විදිහට බලන්නේ. ඒ කියන්නේ අපි ජපාන් කතා කරත් එයාලා අපිට කියන්නේ ජපාන් දක්ෂයි නේද, හොඳට කතා කරනව නේද. ඒ කියන්නේ අපි මහ ලොකු දෙයක් කියලා නෙමෙයි, පොඩි දෙයක් කිව්වොත් එයාලා අපිව පොඩ්ඩක් මොටිවේට් කරනවා. ඒතකොට අපි හැමෝම කැමති නැකින් අපි වග වෙනවා නම් අපි හැමෝම කැමති. ඒතකොට අපි පොඩ්ඩක් මොටිවේට් වෙනවා, තවත් හොඳට වැඩ කරනවා. මෙහි වැඩ කරන දැන් වල තියෙන දෙයක් තමයි හැමදේම අග වෙනවා. වැඩක් කරත් ලස්සනයි හොඳයි. දැන් අපිව වුණත් අනේ ලස්සනයි. එහෙම අර නිකන් හරි ඉතින් මේ මිනිස්සෙක් හිතක් හැදෙන්න හරි කියනවා. එහෙම කිව්වහම අපි වුණත් මෙහෙම කිව්වානේ මේ වැඩ කරන තැන මෙහෙමනේ මම හොඳට වැඩ කරනවා කිව්වා කියලා කිව්වහම අපි වුණත් පොඩ්ඩක් අර මොටිවේට් වෙනවා, හොඳට වැඩ කරනවානේ. එහෙම තියෙනවා. ඒක ලංකාවේ නම් ඇත්තටම එහෙම නැහැ. පොඩ්ඩක් තමයි මිනිස්සෙක් දෙයක් කියලා ඉතින් අර කරන දේත් අර කරන්න නැත්නම් කතා කරන්නේ. ඉතින් පාවෙන විදිහ නේද ලංකාවේ වැඩ කරන තැන වුණත් එහෙම අට එක්ස්පීරියන්ස් නැහැ. හැබැයි දැකලා අහලා තියෙන දේවල් එක්ක ගොඩක් එහෙමනේ. ඉතින් ඒත් ජපාන එහෙම නැහැ. හැමදේම අග වෙනවා. ඉස්කෝලේක සෙන්සලා වුණත් එහෙමයි. වැඩ කරන තැන්වල පාද මිනිස්සෙක් වුණත් එයාලා පවා එහෙම. ඉතින් මම ඒකත් පොසිටිව් විදිහට දකිනවා. ඊළඟට පවුල ගැන කතා කරොත් එහෙම දැන් අපි තනියෙන් ඉන්නකොට ඉතින් ඇත්තටම ගොඩක් එයාලා මිස් වෙනවනේ. වැඩ කරනවා, ඉස්කෝලේ යනවා, ඒ වගේ දේවල් තනියෙන් කරගද්දි අම්මලාත් හිටියනවා කියලා හිතෙනවා. දැන් අවුරුදු වලට එහෙම අවුරුදු දවසකට ලංකාවට අපි කොහොමද සමරන්නේ, මොනවද කියලා හැමෝම එකතුලා වැඩ කරන ඒ දේවල් මතක් වෙනකොට ඇත්තටම දුකයි. අනේ මන් දෙයාලට එකට ඉන්නකොට සතුටුයි. ඉතින් එයාලා සතුටින් ඉන්නවා නම් ඒ ඇති. හැබැයි ඉතින් අර එයාලා මතක් වෙනවා ඉතින් හැම වෙලාවෙම හිටියානම් අපි මෙහෙම හිටියානේ මෙහෙම ඒ කියන්නේ මෙහි ගියා. ඒ දේවල් මතක් වෙනකොට ඉතින් ඇත්තටම ගෙදර ආයෙ මතක් වෙනකොට දුකයි. ඉතින් එයාගෙන් ඈත් වෙලා මෙහෙම තනියෙන් ජීවත් වෙන එකත් පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඒත් කරන්න දෙයක් නැහැ, අල්ලගෙන ඉන්නවා. කවදාද ඉතින් මේ දේවල් ඉවර කරලා ලංකාවට ගිහලා ආයෙත් යාළුවෝ තුලින් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඔයාලත් අර තනියම ඉන්නේ කියලා හිතන්න එපා. හැමතිස්සෙම පොසිටිව් හිතලා කොහොම හිත හදාගන්න. අනේ මට ගෙදර යන්න ඕනේ, මට බෑ ඉන්න. ගෙදර මතක් වෙනවා කියලා ඉතින් හැමතිස්සෙම අඬන ඉන්නත් එපා. හැමදේම දරා ගන්න පුරුදු වෙන්න ගෑල්ලා මේක උනත් එහෙමයි. ඉතින් මාත් හිතලා ගන්න ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි මේ දේවල් කරගෙන ලංකාවට ගියාම ආයෙත් යත් එක තුලින් ඉන්න පුළුවන් නේ කියලා හිතලා හැමදේම කරනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අනුව ජපාන් ආපේ මට හම්බෙච්ච පොසිටිව් නෙගටිව් දේවල් මම ටිකක් කිව්වා. තව තියෙනවා. ඉතින් තවත් වීඩියෝ දික් වෙන නිසා මම හිතනවා මේ ඇති කියලා. ඉතින් දැන් මේක බලලා තව කෙනෙක් හිතයි මේ අනේ මෙයා ජපාන් එන්න එපා කියනවා, වැඩක් නැහැ කියලා හිතනවා ඇති. ඉතින් එයාලට මේ කියන්නේ ඉතින් ජපාන් එන්න කලින් ඔයාලා හිතන්න ඔයාලට තනියෙන් මහන්සිලා වැඩ කරන්න පුළුවන්ද? පවුලකින් ඈත් වෙලා තනියෙන් දේවල් කරගන්න පුළුවන්ද? කට්ටක් ගන්න පුළුවන්ද කියලා හිතලා බලලා ඔයාලා එන්න. නැතුව ඇවිල්ලා ඉතින් අපරාධ මං ආයෙ මට දෙයක් කරගන්න බෑ කියලා හිතනකොට එන්න කලින් ගොඩාක් දේවල් හොයලා බලලා එන්න. මොකද හිතන තරම් සුරංගනා ලෝකෙකුත් නෙමෙයි මේක. හැබැයි හිතන තරම් අපායකුත් නෙමෙයි. දෙපැත්තම තියෙනවා. ඉතින් ඒක දෙපැත්තට මූණ දැන් බලාගෙන හිත හයිය කරගෙන එන්න ඉතින් අනිවාර්යෙන් එන්න එපා කියන්නේ ඇවිල්ලා දෙයක් කරගන්න පුළුවන් විදිහට. මේ අවුරුදු 4 ඉතින් අර කට්ට ගන්න තියෙනවා. ඊට පස්සේ ඉතින් ජොබ් එකක් කරද්දී ඉතින් අවුලක් නැහැ කියලා හිතනවා. දැන් ලෝන් එහෙම දාලා ණය වෙලා යන අයත් ඉන්නවා. ඉතින් එයාලත් එන්න ඇවිල්ලා මහන්සි වෙලා කොහොම හරි ඉතල් බැලන්ස් කරගෙන හැමදේම කරගන්න. ඉතින් උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ. ඉතින් මුල් ටික කට්ටක් ගන්න වෙයි. පස්සේ හරියයි ඉන්න ඉතින් එන්න ආසාවෙන් ඉන්න අය බලන් ඉන්න අයට
දියුණු වෙන්න ඕනේ අය ඉතින් කොහොම හරි එන්න. ඉතින් ලංකාවේ ඉඳන් දෙයක් කරගන්න පුළුවන් නම් ඊට වඩා ඔයාලට හිතනවා නම් ඉතින් ඔයාලා ලංකාවේ ඉඳන් දෙයක් කරගන්න. එහෙම බෑ කියලා හිතනවා නම් ජපාන් එන්න. ඇවිත් ඉතින් මහන්සිලා කොහොම හරි ගේම ගහන්න. ඉතින් මම හිතනවා මේක පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියලා ඔයාලට මේ වීඩියෝ එක. ඉතින් එහෙනම් මම වීඩියෝ එක මෙතන නවත්තනවා. අලුත් වීඩියෝ එකක් ආයෙත් හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.